කවුරුවත් විග්‍රහ කරගත්තේ නැහැ. මෙහෙම විශාල ප්‍රමාණයක් අපේ මිනිස්සු ආවට ගියට පැල හැදුවෙත් නැහැ. ඉරිදට හදන්නේ මුල් අදින ගස්. ඒගොල්ලෝ දන්නා ඉරිදට මුල් හදපුවම හොඳට මුල් ඇදෙනවා වගේ. තවන් දහන්නෙම ගන්න ඉරිදට. සඳුදට කඳ ලොකු වෙන ගස්. දන්නවා සඳුදට මංජුක ගහක් හැදුවාම කඳ ලොකු වෙනවා හැබැයි අල නැහැ. ඇයි කියලා විභාග කරගන්න ගියේ නැහැ ඒගොල්ලෝ. අල ඕන නම් අඟහරුවාට හදනවා. ඒකෙත් හවස් වරුවේ උදේ වරුවේ නෙමෙයි. දැන් හවස් වරුවේ අල තියෙනව හදන්නේ කවුද කියලා නිකන්වත් හිතුවේ නැහැ. අල වලට මුල් ඕනේ. එයාන්ට අල තියෙන ඒවා ඔක්කොම වගේ 190ක්ම කිරි තියෙනවා. එතකොට කිරි තියෙන එකක් උණුසුම් පොළවකදී අර මේක සිදු වෙන ප්‍රමාණය වැඩි වෙනවා පුපුරනවා. ඒ හින්දා ඒ තැන් වලින් මුල් අදින්න පුළුවන්කම තියෙනවා. ඒ හින්දා හවස් වරුවේ තෝරගන්නවා මුල් අදින ඒවා ඉන්ධන. ඒ අඟහරුවාද. බදාදායි සෙනසුරාදායි කොළ වලින් ප්‍රයෝජන ගන්න ගස්. බුලත් එහෙම හදන්නේ බදාදායි සෙනසුරාදායි. බ්‍රහස්පතින්දා දවස් 7යි නෝ නැකතක් තිබුණොත් විතර පාවිච්චි කරනවා සිකුරාදට ගෙඩි මල් සහ කරල්. වී උපන් දවස් සිකුරාදා. අය කතන්දරය හින්දා තමයි කියලා වී උපන් දවස් සිකුරාදා. වී වල වැඩ කරනවා නම් සිකුරාදාට. නොකරන්නේ වී තම්බන එකයි යටුවෙන් එළියට ගන්න එකයි. වී විනාශ වෙන කිසිම වැඩක් සිකුරාදාට කරන්නේ නැහැ. දැන් එහෙම සිරිත් මෙහෙම අරගෙන ආවා ඒක තුල මේක පෙරදිග ධාන්‍යාගාරය බවට පත් වුණා. ඇයි සැකයක් තිබුණේ නැහැ මේ විද්‍යාව මොකද්ද කියලා හොයන්න ගියෙත් නැහැ. නමුත් ඒක ඇත්තක් තියෙන බව බොහොම පැහැදිලිව පේනවා. සඳුදාට හදපුවා සිකුරාදාට හදපුවාම කතරමුණක ගහක් මල් පිපෙනවා. කලින් බදාදායි සෙන්සුර හදපුවාම හොඳට කොළ හැදෙනවා. ඉතින් මේක දකින්නවා නම් තවත් මොකද්ද විභාග කරගන්නේ මේකේ. ඒ හින්දා මිනිස්සුන්ගේ ගෙවතු හරිම ලස්සනයි ඉස්සර. හරිම ලස්සනට තිබුණා. මොකද ගෙඩි වලින් පිරිච්ච ගෙවතු. රසායනික පොරත් නැහැ, කෘමිනාශකත් නැහැ, වල්නාශකත් නැහැ, කිසිම දෙයක් නැහැ. හැබැයි ගෙදර වත්තේ නැති දෙයක් නැහැ. ඒ හින්දා කැන්ඩියන් පොරස් ගාඩන් කන්ද උඩරට ගෙවත්ත. ඇති දෙයක්වත් නැහැ, නැති දෙයක්වත් නැහැ. එහෙම ගෙවත්තා මේ ශ්‍රී ලංකාවේ තිබුණා ලෝක ප්‍රසිද්ධ ගෙවත්ත ශ්‍රී ලංකාවේ. මේ දේශීය ඥානය ඒගොල්ලන් පාවිච්චි කළා. බොහොම පැහැදිලි විදිහට. ඒ හින්දා මම හිතන්නේ අපිට බොහෝ දේවල් කතා කරන්න තියෙනවා මේ දේශීය ඥානයේ විශේෂයෙන් මේ ඉන්ධන එක විතරක් නෙමෙයි. එතනින් එහා පැත්තේ මේක රැක බලාගත්තේ කොහොමද? අද ලොකු ප්‍රශ්නයක්. විදුලි වැටවල් ගහලා දෙන්න කියනවා. ආණ්ඩුවට බල කරනවා විදුලි වැටවල් ගහලා දෙන්න කියලා. ලොකු ඔළුව එකක මම දන්නේ මම හිතන්නේ අර ඇමතිතුමා චන්ද්‍රසේන ඇමතිතුමාට ලොකු මේ සාකච්ඡාවකට වගුවන්විදුලි මම අහගෙන හිටියා. ඒ හින්දා කියනවා අපි තල්ලු වැටවල් හදනවා අපි මේ වැටවල් ගහනවා විදුලි වැටවල් මේ ලොකු ඔළුව එකක් මොකක් කියලා. ඇයි ඒ තරම් මේ අලිහිම කඩාවි පයින්නවා. නමුත් මේ අලි ඉන්න තැන්වලම අපේ මිනිස්සු මේ වගා කරනවා. මේ දවස්වල අර දැයට කිරුල වැඩසටහනට හෙට්ටකොබ්බයකට ගොවිකටයුතු පරිශන ආයතනය මමත් සහභාගී වෙනවා එකට කෝණ කුඹුක් වැව කනිකර අලි ඉන්න ගම්මානයක් තෝරගෙන බය නැතුව වගා කරනවා. දේශීය ඥානෙ පාවිච්චි කරලා. මේ මිනිස්සු ඔක්කොම එක්ක ආවිලා දැයට කිරුල වැඩසටහනට මේ සැරේ අනුරාධපුරේ. ඒ විතරක් නෙමෙයි අර කණන්කේ මුළු ගමම ගත්තා කෙලින්ම දේශීය ඥානයත් එක්ක වැඩ කරන්න. ඒක අද හෙට්ටකොබ්බ බැලුව ගොවිකටුවත් එක පරිස්සමක අධ්‍යක්ෂකතුමා අද උදේ මට කතා කරලා කියනවා තිලක් මහත්තයා පුදුමයක් තියෙනවා. මම ගියා ගමට මුළු කුඹුරු යායම ලස්සන එක කුඹුරක් ඇර. මම ගියා ඒ මොකද්ද? ඒ මනුස්සයා නැකතට වැඩ කරලා නෑ. ඒ මනුස්සයා පිළිගන්නවා Tamanට වැරදුනා කියලා. අනික සේරම නැකතට වැඩ කළාලු. අක්කර 70න් එක කුඹුරක් විතර අසාර්ථක වෙනවා. ඒ හින්දා අසාර්ථක වෙච්ච කුඹුරු අයිතිකාරයා පිළිගන්නවා Tamanට වැරද්දක් වුණා කියලා. තමන් නැකතට පාවිච්චි කළේ නැහැ කියලා. දැන් එයාට ඒ කියන්නේ ලොකු අවිශ්වාසයක් තිබිලා නැහැ. මම දන්නවා ඒ පුජ්‍යලයා. මම එයාගේ ගෙදර තමයි ගියාම නවතින්නේ. එයාට අවිශ්වාසයක් තිබුණේ නැහැ. විශ්වාස කළේ නැහැ. උන්ට ලොකු විශ්වාසයක් ගත්තේ නැහැ. අනිත් මිනිස්සු තද්ද විශ්වාසයෙන් ඒක කළා. එඳස් මුළු කුඹුර යායම සුවඳල් වලට හැදෙනවා. හැදෙනවා. මුළු ඒ කිසිම මිනිහෙකුට දැන් බයක් නැහැ. දේශීය ඥානෙ ඒ ගමාස්සේ වැඩ කරනවා. මෙන්න මේ විදිහට මම කියන්නේ මේ දේශීය ඥානයට යන්න ඕනේ නැහැ, සැක කරන්න ඕනේ නැහැ. දැන් මගේ ගොවිපොළ අක්කර 14 ගොවිපොළේ මැදමයි තියෙන්නේ ඉත්තෑවගේ ගෙදර. මම බෝඩ් එක ගහලා තියෙනවා මේ ඉත්තෑවගේ නිවහනයි. යයි යන අයට බලන්න. මේ ආශ්චර්යය බලන්න. ඒගොල්ලෝ ගිහිල්ලා බලනවා හරියටම ගිහිල්ලා ඉත්තෑව එළියට එන හැටි. එන පාරේ ඊයේ රෑත් ඇවිල්ලා දීයේ ඇවිල්ලා අඩිපාරවල් තියෙනවා. ඒ යන පාර මම ලකුණු කරලා තියෙනවා ඉත්තෑ මංකඩ. කෝටු ගහලා. ඒක අවහිර කරන්න නැහැ. එයාට යන පාර අපි අවහිර කරන්නේ නැහැ. එයාට එළියට යන්න තියෙන කපුළු තියෙනවා. ඒවා අපි ගහලා තිනවා ඉත්තෑ මංකඩ මේ ඉත්තෑ මංකඩකි. අවහිර නොකරන්න. ලස්සන්ට එළියට ගිහිල්ලා අනුන්ගේ වතුවල දින පොල් පැල කාලා මේ වත්තත් දෙනවා. පොල් පැල 100 ගණනක් තියෙනවා මගේ. ඒ එන්න තැනමයි තියෙන්නේ. කන්නේ නැහැ. අනුන්ගේ වත්ත කෑවට කමක් නැද්ද? ඔව් මම එහෙම ප්‍රාර්ථනා කරන්නේ නැහැ. මොනොත් හරි ඒගොල්ලෝ කන්න එපාය. කොහේ හරි යන්නේ කන්න හොයන්නනේ. හරිද? කොහේ හරි ගිහින් කාලා එනවා. මම හිතනවා ඉත්තෑවට පොල් පැල හරි රසවත් ආහාරයන්නේ මම හිතුවා ඉතින් අනුන්ගේ වතුවල කනවා ඇති මොකද මිනිස්සු ගෑ ගන්නවා අපිට මේ මොකක් කරගන්න බෑ හත්තුන්ගෙන් කියලා. ඉන්න කනවා ඇති. මේ විදිහට මේ ආශ්චර්යය. ටික දවසක් ගියයි දන්නේ නැහැ මේ පාරම්පරික ඥාණයෙන් කමන්නේ අපේ පොල් පැල ටික බේරගන්න.